අවුරුදු 1500ට පමණ පෙරර මේ ඉඩම රුචි වූයේ රාජකීය අස්න සොයන කාශ්‍යප රජතුමාට. මේ පර්වතය මත ඔහුට බලාපොරොත්තුව තිබුණේ අහස හමුවන මාලිගාවක් ගොඩනැගීමට. අවසන් වසර ගණනාවක් දහස් ගණන් කංකරුගන් මෙයට කැප කළා. ගල්කණුව ඉහළට අදින්නේ කඳුරු වලාකුළු අතර සටනක් වගේ. සීගිරිය වටේ ලෝකයේ පැරණිම ජල උද්‍යානයන් බිහි වූවා. රජුන්ගේ රහස් මන්තීරු ගල් හරහා රැඳී තිබුණා. මෙහි ප්‍රමුඛත්ව සංකේතය සිංහ රාජ්ජුරුවන්ගේ වාසනාවක් වගේ. සීගිරිය හැදුන දවසේ සිටම ජීවිතයෙන් පිරුණු නගරයක්. මෙය රජකමට වඩා බලය පෙන් වූ අහස් මාලිගාවක්. හෙළ රටේ මැවුම් අසිරිමත් ඉතිහාසය තවදුරටත් සීගිරියේ රහස් අභිරහස් සියල්ල එපිසෝඩ් 2 එකේදී එළිවෙයි.